අපි හැමෝම හිතන්නේ ජීවය මේ පෘථුවිය මතම ඇති වුණ දෙයක් කියලා. හැබැයි ඔබ කවදා හරි හිතුවද අපේ සිරුරේ තියෙන ජීවයේ මූලික බීජ ඈත අභ්‍යවකාශයේ ඉඳන් පෘථිවියට ආපු ඒවා වෙන්න පුළුවන් කියලා. අද අපි කතා කරන්නේ පැන්ස්පර්මියා මතය ගැන. අරුත් ටීවී තුලින් අපි අද සොයා බලමු අපි ඇත්තටම පිටසක් වලින් පැවත එන්නන්ද කියලා. සරලවම කිව්වොත් පැන්ස්පර්මියා කියන්නේ ජීවය විශ්වය පුරාම විසිරලා තියෙනවා කියන මතයයි. උල්කාපාත, ධූමකේතු හෝ අභ්‍යවකාශ දූවිලි හරහා මේ ජීවයේ බීජ හෙවත් බැක්ටීරියා වැනි සරල ජීවීන් පෘථිවි වගේ ග්‍රහලෝක වලට ඇතුළු වෙන්න ඇති කියලා විද්‍යාඥයන් විශ්වාස කරනවා. ඔබට හිතන්න පුළුවන් අභ්‍යවකාශයේ තියෙන අධික ශීතල විකිරණ මැද ජීවියෙකුට නොනැසී ඉන්න පුළුවන්ද කියලා. හැබැයි තාඩිග්‍රේඩ් වැනි සතුන් අභ්‍යවකාශයේදී පවා නොනැසී ජීවත් වෙන බවට විද්‍යාඥයින් මෑතකදී කරපු පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා. එහෙනම් අවුරුදු බිලියන ගණනාවකට කලින් පෘථිවියට කඩන් වැටුණ උල්කාපාතයක් ඇතුලේ ජීවයේ මුල්ම මූලික රහස් සැඟවිලා තිබුණා වෙන්න බැරිද? මේක තවත් එක් මතයක් විතරයි. හැබැයි මේ විශ්වය අපි හිතනට වඩා ගොඩක් සංකීර්ණයි. පරිණාමයේ මේ වගේ රහස් දැනගන්න අරුත් ටීවී අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.